ළමයි මේ මොකද්ද? කාසියක්. කොයින් එකක්. සාර්ථකත්වය අසාර්ථකත්වය කියන්නේ හරියට කාසියක දෙපැත්තක් වගේ. මොකද අසාර්ථක වෙන කෙනාම තමයි සාර්ථක වෙන්නේ. උඩින් පහත් වෙලා කාටවත් අසාර්ථක නොවි සාර්ථක වෙන්න බෑ. එක උදාහරණයක් දෙන්නම්. Google එකේ search කරලා බලන්න who has missed the most penalties in football history. ඒ කියන්නේ ෆුට්බෝල් වල වැඩිම penalties ගානක් මිස් කරලා තියෙන්නේ කවුද කියන එක. උත්තරේ දැක්කම පුදුමත් හිතෙයි. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඕකම පොඩ්ඩක් වෙනස් කරලා who has scored the most penalties in football history කියලා search කරලා බැලුවොත් ඒ කියන්නේ කවුද ලෝකේ වැඩිම penalties ගණක් ස්කෝර් කරලා තියෙන්නේ කියලා ඒත් උත්තරේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝම. තේරුණාද? අසාර්ථකත්වයයි සාර්ථකත්වය කියන්නේ විරුද්ධ පද දෙකක් වුණාට ඒ දෙක අතර තියෙන පරතරය ඉතාම අඩුයි. Taman ඉන්නේ මේ වෙලාවේ අසාර්ථක වෙලා නම් හොඳට මතක තියාගන්න ඔයා ඉන්නේ සාර්ථකත්වයේ සුවඳ දැනෙන දුරින්. ඒ කියන්නේ ඊළඟ උත්සාහය. එහෙමත් නැත්නම් ඊළඟ උත්සාහය. ඒකත් නැත්නම් ඊළඟ උත්සාහයෙන් පස්සේ සාර්ථකත්වයේ සුවඳ හමන්නේ ඔයාගේ ගාව.